ආයුබෝවන් යාළුවනේ. මම අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ අඩුම මිලට ගන්න පුළුවන් YG300 කියන මිනි ප්‍රොජෙක්ටර් එකේ අන්බොක්සින් ඇන්ඩ් රිවිව් වීඩියෝ එකක්. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකට ගිහින් වැඩි විස්තර කතා කරමු. හරි යාළුවනේ. අපි මේකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරමු. ඔයාලට මේ මිනි ප්‍රොජෙක්ටර් එකේ මාර්ම කිවුට් ලුක් එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ප්‍රොජෙක්ටර් එකේ බරබලාගන්න පුළුවන් ග්‍රෑම් 500ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතාමත් සැහැල්ලු ප්‍රොජෙක්ටර් එකක් විදිහට අපිට මේක බලාගන්න පුළුවන්. හරි අපි මේ මිනි ප්‍රොජෙක්ටර් එකේ ඉස්සරහ ගැන කතා කරොත් අපිට මුලින්ම බලාගන්න පුළුවන් ස්පීකර් එක. ඒත් ඔයාලට මේ ස්පීකර් එකේ ගොඩක් ලොකු සවුන්් කොල්ටියක් නම් බලාගන්න හම්බෙන්නේ නෑ. ඒත් අපි ගෙවන ගානට සාපේක්ෂව වටිනාකමකින් අපිට මේ ස්පීකර් එකේ සවුන්් එක බලාගන්න පුළුවන්. ඊළඟට අපිට මේ ප්‍රොජෙක්ටර් එකේ LED ලෑම්ප් එක බලාගන්න පුළුවන්. මේ LED ලෑම්ප් එකට දකුණු පැත්තෙන් අපිට බලාගන්න පුළුවන් පොඩි ලීව එකක් තියෙනවා. මේ පොඩි ලීව එක ඉහලට පහලට ගල්ලා අපිට මේ මිනි ප්‍රොජෙක්ටර් එකේ ෆෝකස් එක හදාගන්න පුළුවන්. මේක පිටිපස්ස පැත්තට ගියොත් අපිට බලාගන්න පුළුවන් කුඩා කූලිං හෝල්ස් කිහිපයක්. මේ කූලිං හෝල්ස් වලින් ඇතුළේ නිපද වෙන හීට් එක එලියට ගේන්න උදව් වෙනවා. ඒ වගේම අපිට මේ මිනි ප්‍රොජෙක්ටර් එකේ බටන් ඇන්ඩ් පෝට්ස් ගැන කතා කරොත් අපිට උඩ පැත්තේ බලාගන්න පුළුවන් ඔන් ඔෆ් ස්විච් එක, බැක් බටන් එක, නෙක්ස්ට් බටන් එක, ඕකේ බටන් එක සහ හෝම් බටන් එක. ඒ වගේම අපිට මේ මිනි ප්‍රොජෙක්ටර් එකේ තව ලයිට් ඉන්ඩිකේටර් එකකුත් බලාගන්න පුළුවන්. පිටිපස්ස පැත්තේ අපිට බලාගන්න පුළුවන් හෙඩ්ෆෝන් පෝට් එකක්. මේ හෙඩ්ෆෝන් පෝට් එක පාවිච්චි කරලා අපිට සවුන්් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඊට යහ පැත්තෙන් වෙන්න අපිට බලාගන්න පුළුවන් 5V ඉන්පුට් එකක්. මේ ඉන්පුට් එක පාවිච්චි කරලා අපිට මේ මිනි ප්‍රොජෙක්ටර් එකට පව එක දෙන්න පුළුවන්. ඒ වගේම අපිට වම් අත පැත්තට වෙන්න බලාගන්න පුළුවන් DC ඉන්පුට් එකක්. මේකෙනුත් අපිට මේකට පව එක දෙන්න පුළුවන්. ඊළඟට අපිට බලාගන්න පුළුවන් HDMI පෝට් එක. මේක පාවිච්චි කරලා අපිට PC එකේ හරි ලැප්ටොප් එකේ හරි තිරය මේකට ගන්න පුළුවන්. ඒ වගේම USB පෝට් එකකුත් අපිට බලාගන්න පුළුවන්. මේ USB පෝට් එකට පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කරලා මූවිස් බලන්න පුළුවන්. ඔයාලට මේ ප්‍රොජෙක්ටර් එකේ යට පැත්තට ගියොත් බලාගන්න පුළුවන් පොඩි හෝල් එකක් තියෙනවා. මේ හෝල් එකට ඔයාලට රිං ලයිට් එක ස්ටෑන්ඩ් එකක් හරි කැමරාවක ස්ටෑන්ඩ් එකක් හරි සෙට් කරලා ෆිල්ම් බලන්න පුළුවන්. හරි යාළුවනේ. ඔයාලා ප්‍රොජෙක්ටර් එකට පව එක දුන්නට පස්සේ රෙඩ් කලර් ලයිට් ඉන්ඩිකේටර් එකක් පත්තු වෙනවා බලාගන්න පුළුවන්. ඔයාලා ඒක පව ඔන් කරගත්තට පස්සේ ග්‍රීන් කලර් ලයිට් ඉන්ඩිකේටර් එකක් පත්තු වෙනවා ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මං අදට ගිහින් එන්නම්. ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඕල් දාලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්.